हाय नमस्ते आइबोवन සුරංජී හින්දි සර්ගම් මගේ අලුත්ම YouTube channel එකෙන් අදත් මම ඔයාලව මුණ ගැහෙන්න ආවා. ඉතින් ඔයාලා දැනටම දන්නවා මේ YouTube channel එකේ content එක නෙම නැත්තම් concept එක මොන වගේද කියලා. ඒක නොදන්න කෙනෙක් මේ මොහොතේ මේ වීඩියෝ එක තුලින් නම් මාව දකින්නේ ඇහෙන්නේ ඒ නොදන්න අයගේ දැන ගැනීම පිණිස මම මේ YouTube channel එකේ මම බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඇත්තටම හින්දි ගීතයට, හින්දි සිනමාවට, හින්දි භාෂාවට, ඒ වගේම සිනමා ගීතය විශේෂයෙන්ම හින්දි සිනමාවෙන් සිංහල සිනමාවට අනුකරණය වෙච්ච අනුකාරක ගීත ගැන උනන්දුවක් දක්වන, කැමැත්තක් ආසාවක් දක්වන අය වෙනුවෙන් සහ හින්දි ගීතයක් නිවැරදිව වචන උච්චාරණය කළා අර්ථය දැනගෙන අවබෝධයෙන් යුතුව හැඟීමක් ඇතුව ගායනා කරන්නේ කොහොමද කියන එක මේ YouTube channel එක හරහා මම අරගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් ඒ කියපු කාරණාවන් ඔක්කොම ඔළුවේ තියාගෙන අපි යමු අද වීඩියෝ එකට. මම අද වීඩියෝ එක ගෙනාවේ HR ජෝතිපාල මහත්මයා ගායනා කරපු මේ ජීවනයේ මුළු සංසාරේ කියන ගීතේ ගැන තොරතුරු ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලට මතක නම් HR ජෝතිපාල මහත්මයා ගායනා කරපු මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ. මම මේක ගීතේ කොටසක් හැටියට ඉදිරියේදී ගායනා කරනවා. මම මේ ලයින් වශයෙන් තමයි දැන් ඔයාලට මේ ඉදිරිපත් කළේ. ඉතින් මේ ගීතය අපි මුලින් කිව්ව විදිහටම හින්දි ගීතයක අනුකාරක පද රචනාවක් තමයි අනුකාරක ගීතයක්. ඉතින් හින්දි තනුවට මේ පද රචනය කළේ අපේ හිටපු විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම ගීපද රචකයෙක්. එතුමා නමින් කරුණාරත්න අබේසේකර ශූරින්. ඉතින් හින්දි ගීතේ තනුවට සිංහල වචන ලියන්න කරුණාරත්න අබේසේකර ශූරින් තරම් දක්ෂයෙක් හිටියාද කියන එක ගැන මට පහුගිය වවානෝ පුරාවට මම මේ ගීත ගැන මම පොඩි රිසර්ච් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කරුණු හොයනකොට මට ගොඩාක් දැනගන්න හම්බුනේ මේ බොහෝමයක් හින්දි කොපි වලට ලියලා තින්නේ කරුණාරත්න අබේසේකර ශූරින්. තව ඉන්නවා මම ඒ ගීත පද රචකයන් ගැන ඉදිරි වීඩියෝස් වලදී කතා කරන්නම්. නමුත් මේදී එතුමා ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන නිසා තමයි මම ඒ කාරණාවට කරුණු ටික ඔයාලා ඉදිරියේ අරගෙන ආවේ. ඉතින් ඔන්න බබෝ බිල්ලෝ එනවා කියන සිංහල චිත්‍රපටය 1974 7 වෙනි මාසේ 17 තමයි රිලීස් ඩේට් එක හැටියට සඳහන් වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයට තමයි මේ මම කියපු මේ ජීවනයේ මුළු සංසාරයේ කියන මව්ගුණ ගීතයක්. හින්දි චිත්‍රපටයේ තියෙන ගීතයට අදහසට හාත්පසින්ම වෙනස් අර්ථයක් සහිතව තමයි සිංහල ගීතය රචනා කරලා තියෙන්නේ. ඉතින් තනුවට ලිව්වට අර්ථයට ලියවිලා නැහැ. සමහර ගීත තියෙනවා තනුව අදහසට ආසන්නින් ලියවිලා තියෙනවා. නමුත් මේ ගීතේ ලියවිලා තින්නේ තනුව විතරයි අරන් තින්නේ. තනුව කොපි කරලා තනුවට ලියලා තියෙනවා. හින්දි ගීතෙන් කියන්නේ ජීවිතයේ දුක සැප සමබරව දරාගෙන යන ගමනක් තමයි මේ ජීවන ගමන කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. අපි උපේක්ෂාවෙන් දුක වගේම සතුට ඒවා සමව දරා ගන්න ඕනේ කියන අදහස දෙනවා. සිංහල ගීතයේ මව්ගුණ ගායනයක් අම්මාගේ ගුණ වර්ණනයක් තමයි ගුණ ගායනයක් තමයි මේ ජීවනයේ කියන ගීතේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රධාන චරිත රංගපෑවේ ජෝ අබේවික්‍රම මහත්මයා ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහත්මයා සමග ස්වර්ණා කහවිට මහත්මිය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලෙනින් මොරායස්, නිෂ්පාදනය කළේ සුගතදාස මාරසිංහ මහත්මයා. අපි දැන් මේ සිංහල ගීතේ කොටසක් රස විඳිමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හින්දි ගීතය ඇතුළත් චිත්‍රපටය තමයි ये जीवन है इस जीवन का. මේ ජීවනයේ මුළු සංසාරය කියලා සිංහලට ගත්තට මේකේ ඔරිජිනල් සෝං එක හින්දි සෝං එකක් ඉස්සෙල්ලා කිව්ව විදිහටම. ඉතින් මේ හින්දි ගීතය ඇතුළත් චිත්‍රපටය තමයි 1972 වර්ෂයේ රිලීස් වෙච්ච තිරගත වෙච්ච පියා කා ඝර, පියාගේ නිවස. පියා කා ඝර කියන ෆිල්ම් එකකින් තමයි මේ සින්දුව කොපි කරලා තියෙන්නේ. ඉතින් මුල් ගීතය තමයි ये जीवन है इस जीवन का. කිෂෝර් කුමාර් කියන අද්විතීය ගායන පෞරුෂයෙහි ගායකයා විසින් ගායනා කර ගීතය සංගීතය සපයලා තිබුණේ ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් විසින්, පද රචනය ආනන්ද බක්ෂි විසින්. ඉතින් ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා බාසු චැටර්ජී
ප්‍රධාන නළුනිලියන් විදියට චරිත රඟ දැක්ුවේ අනිල් ධාවන් සමග ජයා බහදුරි. ජයා බහදුරි කියලා අපි දැන් හඳුන්වන්නේ අමිතාබ් බච්චන් මහත්මයාගේ ආදරණීය බිරිඳ ජයා බච්චන්. විවාහයට පෙර ඇයගේ නම ජයා බහදුරි. විවාහ වුණාට පස්සේ තමයි අමිතාබ් බච්චන් සමග විවාහ වුණාට පස්සේ තමයි ජයා බච්චන් කියලා අපි ඇයව අඳුනාගත්තේ. ඉතින් අපි බැලුවොත් ये जीवन है इस जीवन का यही है रंग रूप थोड़े गम है थोड़ी खुशियाँ यही है छाव धूप. ඉතින් බලන්න හරිම පුදුම රසවත් අර්ථයක් මේකේ තියෙන්නේ. මෙයයි ජීවිතය. මේ තමයි ජීවිතයේ හැටි. කඳුලත් සිනහවත් එකට එනවා. සමහර වෙලාවට දුක උරුම වෙනවා. සමහර වෙලාවට සතුට හමු වෙනවා. ඉතින් ජීවිතය කියන්නේ සතුට දුක සමබරව ගලාගෙන යන එකක් වගේම එකම ආකාරයට ගලා යන දෙයක් නෙමෙයි. මොකද දුක පිටිපස්සෙන් සතුට, ඒ කියන්නේ දුක් के बाद सुख, सुख के बाद दुख. ඒ කියන්නේ දුක සතුට මෙහෙම පෙරලි යනවා. ඒක එක දිගට ගමන් කරන්නේ. ඉතින් අපි ගත්තොත් කඳුළු අතරින් තමයි සිනහ උපදින්නේ. අඳුරු මඟ අතරින් ආලෝකය උපදිනවා. ආලෝකය අපට හමු වෙන පේන්න පටන් ගන්නවා. ඒ නිසා කියනවා දුක සතුට සමව දරාගෙන ධෛර්යයෙන් ජීවිතේ ඉදිරියට ගෙනියන්න කියලා තමයි මේ ගීතෙන් අපට පණිවිඩයක් දීලා තියෙන්නේ. මේ ගීතේ පද රචකයා ආනන්ද් බක්ෂි. ඉතින් අපි බලමු සිංහල ගීතය සහ හින්දි ගීතේ කොටස් දෙක කොයි විදිහට අපි ගායනා කරලාද ඉදිරිපත් කිරීම කරන්න කියලා. සිංහල ගීතේ කොටස මම විසින් ගායනා කරනවා ලබනවා. ඒත් එක්කම හින්දි ගීතේ කොටස අද වීඩියෝ එක විශේෂයි. අද හින්දි ගීතේ කොටස ඉදිරිපත් කරන්නේ එදා කිෂෝර් කුමාර් මහත්මයා ගායනා කර ගීතේ ඒ කොටස අද ගීතේ කොටසක් ඉන්දිය ගායක සංගීතඥ ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයෙක් සහ පද රචකයෙක් වෙච්ච ප්‍රවීණ ඉන්දියානු ගායන ශිල්පී රාජේෂ් පවාර් කියන මහත්මයා තමයි අද මේ ගීතේ හින්දි ගීත කොටස ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ කිෂෝර් කුමාර් මහත්මයා ගායනා කරපු මధుර මිහිරි තනුව ගීතය අද ඔයාලට මම අහන්න දෙන්නේ ඉන්දියානු අද්විතීය ගායන ශිල්පියෙක් වෙන සංගීත අධ්‍යක්ෂකවරයෙක් ගීපද රචකයෙක් වන රාජේෂ් පවාර් කියන මහත්මයාගේ ඒ මధుර මනෝහර කටහඬින් තමයි මේ ගීතේ කොටසක් මම ඔයාලට අද අහන්න දෙන්නේ. ඉතින් මේ අද වීඩියෝ එක මට විශේෂයි. ඒක නිසා අපි ගීත දෙකේම කොටස් එකට රස විඳිමු. මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි ආදරේ මහද ගිලින්නේ පෙම්සිලිලාරේ මහද ගිලින්නේ පෙම්සිලිලාරේ උදාරයි ආදරේ මේ ජීවනයේ. ඔන්න එහෙනම් අපි දැන් රස විඳිමු ප්‍රවීණ ඉන්දියානු ගායන ශිල්පී රාජේෂ් පවාර් මහත්මයා ගායනා කරන ये जीवन है इस जीवन का කියන ගීතේ කොටසක්. ये जीवन है इस जीवन का ये जीवन है इस जीवन का यही है रंग रूप थोड़े गम है थोड़ी खुशियाँ थोड़े गम है थोड़ी खुशियाँ यही है
यही है छाँव धूप ये जीवन है। ये न सोचो इसमें अपनी हार है कि जीत है। ये न सोचो इसमें अपनी हार है कि जीत है। उसे अपना लो जो भी जीवन की रीत है। ये जिद छोड़ो यूं ना तोड़ो हर पल एक दर्पण है ये जीवन है। इस जीवन का यही है यही है यही है रंग रूप ये जीवन है। ඉතින් ඔන්න එහෙනම් සිංහල ගීතය වගේම හින්දි ගීතයත් රස විඳින්න නැති කියලා මං හිතනවා. මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩාක් මං ඉදිරියේදී සුරංජී හින්දි සර්ගම් YouTube channel එක හරහා ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න මාත් එක්ක දිගටම සුරංජී හින්දි සර්ගම් YouTube channel එකත් එක්ක ඉදිරියේදී මේ වගේ රසබර හරබර වීඩියෝස් ගොඩාක් ඔයාලට මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමුගන්නවා සුරංජී හින්දි සර්ගම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා අදම මාත් එක්ක එකතු වෙන්න කියලාත් මම ආදරෙන් ඔයාලට ආරාධනා කරනවා. එහෙමනම් අදට මම සමුගන්නම්. ගිහින් එන්නම් සුබ දවසක්. අයිබෝන් නමස්තේ